ගමරාලගේ උපාය. ඔන්න එක පිටිසර ගමක හිටියා ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි. මේ දෙන්න ජීවත් වුණේ ගොවිතැන් කරලා. උදේම හේනට ගිහින් හවස් වෙනකන් මහන්සි වෙලා වැඩ කරන ගමරාලට උදේ කෑම, දවල් කෑම, තේ කහට එහෙම අරගෙන හේනට යන්නේ ගමහාමිනේ. හවසට ගෙදර එන ගමරාල රැට කෑම කාලා ආපහු හේනට යනවා පැල් රකින්න. ඔය විදිහට තමයි මේ දෙන්නගේ ජීවිතේ ගෙවුනේ. ඔන්න එක දවසක් ගමහාමිනේ හේනට ගිහින් ගෙදර එනකොට ටිකක් හැන්දෑ වුණා. එදා ගමරාල හේනෙම නතර වුණු හින්දා ඇය ගෙදර ආවේ තනියම. ඒ නතරමගදී ඇයට පාළු කනත්තක් පහු කරගෙන එන්න තියෙනවා. ගොම්මන් වෙලාවට කනත්ත ළඟින් යනකොට පොඩි බයකුත් දැනුණා. ඒත් ඒ පැත්තවත් නොබලා ඉක්මන් ගමනින් ගමහාමිනේ ගෙදර එන්න පිටත් වුණා. ටික දුරක් එනකොට ගමහාමිනේට දැනුණා එයාගේ පිටිපස්සෙන් කවුරු හරි එනවා කියලා. ආපහු හැරිලා බලන්නත් බයයි. ඒත් නොබලත් බෑ. ගමහාමිනේ පාර මැද එක පාරටම නතර වුණා. එතකොට අර අඩි සද්දෙත් නතර වුණා. ඇය බයෙන් ගෙහි අමාරුවෙන් පිටිපස්ස හැරිලා බැලුවා. ඒත් කවුරුවත් පේන්න නම් හිටියේ නෑ. ඒ ගමන අඩිය ඉක්මන් කරලා ගමහාමිනේ ඉක්මනින් ගෙදර ගිහින් දොර වහගත්තා. ගමරාලත් එදා රැට ගෙදර එන්නේ නෑ කියලා කියපු නිසා ඇයගේ බය තවත් වැඩි වුණා. ඊට පස්සේ බුදුන් වැඳලා පිරිත් කියලා ඔළුවේ ඉඳන් රෙත්තක් පොරවගෙන ඇය වෙනදටත් කලින් නින්දට ගියා. ඒත් රෑ මැදියමේ ඇයට කාගෙදෝ කටහඬක් ඇහුණා. අනේ මාව බේරගන්න ගමහාමිනේ. ඒ කටහඬ ඇහුණ විතරයි ගමහාමිනේට හීන්දාඩිය දැම්මා. කටහඬ ඇහුනේ ඇඳ ළඟින්මයි. ඇය ඉක්මනින් කුප්පිලාම්පුව පත්තු කරලා කාමරේ හැම තැනම බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ. උඩ බලන්න ගමහාමිනේ, මං ඉන්නේ වහලේ. ගමහාමිනේ හොඳටම බය වෙලා උඩ බැලුවමයි දැක්කේ ලොකු වවුලෙක් වහලේ පරාලයක එල්ලිලා ඉන්නවා. බය වෙන්න එපා මිනේ, මගෙන් කරදරයක් නෑ. ඇත්තටම මං වවුලෙක් නෙවෙයි. මට ඕනි වේශයක් ගන්න පුළුවන්. මම වවුල් වේශයෙන් ඉන්න යක්ෂයෙක්. ඒක ඇහුවා විතරයි ගමහාමිනේ හොඳටම බය වෙලා කලන්තේ හැදිලා බිම ඇදගෙන වැටුණා. ආපහු සිහිය ඇවිත් බලනකොට වවුල් වේශයෙන් මිදිලා යක්ෂයා ගමහාමිනේ ළඟටම ඇවිත් හිටියා. වතුර කලින් වතුර ගෙනත් හාමිනේගේ මූණට වතුර ඉහලා ඇයට සිහිය අරන් තිබුණෙත් මේ යක්ෂයාම තමයි. අනේ මට කරදරයක් නම් කරන්න එපා. ඉක්මනට මෙහෙන් පිට වෙලා යන්න. අනේ ගමහාමිනේ, මට ටික කාලයක් මනුස්ස වාසෙක ඉන්න වෙනවා. අපේ අමරජතුමා තමයි මාව මෙහෙට එව්වේ දඬුවමක් විදියට. ඒ නිසා નિયમિત කාලය සම්පූර්ණ වෙනකන් මට ආපහු යක්ෂ ලෝකයට යන්න බෑ. ඒ උනාට ඉතින් ඔහෙට මෙහෙ ඉන්නත් බෑනේ. ගමහාමිනේ එහෙම කිව්වා. අනේ හාමිනේ, මම මේ ගෙදර වැඩපළ ඔක්කොම කරලා දෙන්නම්. ගමරාල ගෙදර එන වෙලාවට ආපහු වවුල් වේශයෙන් පරාලේ එල්ලිලා ඉන්නම්. අනේ මට ටික කාලයක් මෙහෙ ඉන්න දෙන්න හාමිනේ. වෙන ගෙදරකට ගියොත් මිනිස්සු මාව හිර කරලා දායි. ගමහාමිනේ ටික වෙලාවක් කල්පනා කළා. ඇයට ඇත්තටම මේ යක්ෂයා ගැන අනුකම්පා හිතුණා. ඉතින් ඇය තීරණය කළා ටික දවසකට යක්ෂයාට නවාතැන් දෙන්න. එදා ඉඳන් යක්ෂයා ගමරාල ගෙදර නැති හැම වෙලාවෙම ගමහාමිනේට ගෙදර වැඩපළ කරගන්න උදව් කළා. වතුර ඇදලා දුන්නා, දර පැලුවා, වී වේලුවා, පොල් කැඩුවා, මේ වගේ ගොඩාක් වැඩ කරලා දුන්නා.
කොහොම හරි ඉතින් ටික දවසක් යනකොට ගමරාලටත් පොඩි සැකයක් පහළ වුණා ගමහාමිනේ කොහොමද දවසකට මේ තරම් වැඩ ගොඩක් තනියම කරන්න කියලා. ඒ ගැන ඇහුවත් ඇය යක්ෂයා ගැන නම් කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒත් ඉතින් ගමරාලගේ සැකය නම් දිගටම තිබුණා. ඒ නිසාම අහල පහල අයටත් කිව්වා ගමරාල නැති වෙලාවට ගෙවල් පැත්ත ගැන අවධානයෙන් ඉන්න කියලා. ගමේ මිනිස්සුත් ගමරාල නැති වෙලාවට ගමහාමිනේ මොනවද කරන්න කියලා කල්පනාවෙන් හිටියා. ඇය කාත් එක්කද තනියම කතා කරනවා. hina වෙනවා. ගස්වලින් පොල් ඉබේම බිමට වැටෙනවා. ඊට පස්සේ ඇය ඒවා හුලලා කුස්සියට ගිහින් දානවා. ආන්නේ වෙලාවේ තමයි අහල පහල අයටත් තේරුනේ මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා. ගමහාමිනේ තනියම කියවන්නේ ඇයට අමනුෂ්‍ය දෝෂයක්වත්ද කියලා ඉක්මනින් මේ ගැන ගමරාලට කිව්වා. ගමරාල මේ ගැන දැනගත්ත ගමන්ම හානිකට ගෙදර දුවගෙන ආවා. ඒත් ගමහාමිනේගේ වෙනසක් ඔහුට තේරුනේ නෑ. ඇය වෙනදා වගේමයි. කවුද හාමිනේ පොල් කැඩුවේ? මේ මහතුන් ආපු වෙලාවේ මම පොල් ටිකක් කඩාගත්තා. ඇය ගමරාලට බොරුවක් කිව්වා. ගමරාල මොකද දන්නවද කළේ? ආපහු හේනට යන ගමන් මහතුන් මාමලගේ ගෙදරට ගිහින් ඇහුවා පොල් කැඩුවද කියලා. ඒ වෙලාවේ මහතුන් මාම කිව්වා අනේ මම නම් ඒ පැත්ත පළාතෙවත් ගියේ නෑ කියලා. දැන් ඉතින් ගමරාලට සැකය තවත් වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි ගමරාලට හරිම කේන්තේ හාමිනේ එයාට බොරු කියපු එක ගැන. ඒ වුණත් ඉතින් ගෙදරට කවුරුත් ඇවිත් ගිය බවට සලකුණක්වත් තිබුණේ නෑ. ඒ හින්දා ඔහුත් හිතුවේ බිරිඳට මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් ඇති කියලා. ඊට පස්සේ බිරිඳට කියන්නේ නැතුව එහා ගමේ හිටපු ඩිංගියා ගුරුන්නාන්සේව ගමරාල ගෙදර එක්කරගෙන ආවා. ඔහුට මේ ගැන හැම විස්තරයක්ම කියලායි තිබුණේ. ඒත් ගුරුන්නාන්සේව ගෙදරට එක්කන් ගියොත් හාමිනේ එකපාරටම සැක හිතන හින්දා පරණ යාළුවෙක්ව එක්කන් යන විදිහට සරසගෙන තමයි ගමරාල ගුරුන්නාන්සේව තමන්ගේ ගෙදරට එක්කරගෙන ගියේ. එදා රෑ ගුරුන්නාන්සේ ගමරාලගේ ගෙදර නතර වුණා. ඒ ඉන්න ගමන් මේ දෙන්න කලින් කතා වුණු විදිහට ගුරුන්නාන්සේ බොහෝම බලගතු මන්තරයක් මතුරන්න පටන් ගත්තා. මොනවා හරි අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා නම් ගමහාමිනේව ඒකෙන් ගලව ගන්න තමයි ඒ විදිහට මෙතිරුවේ. ඒත් ඒක ඇහුණු ගමන් ගමහාමිනේ එතනට දුවගෙන ආවා. අනේ මේ මොකද කරන්නේ? ඇයි මේ මතුරන්නේ? කෑ ගහන්න එපා හාමිනේ. හාමිනේට තියෙන දෝෂෙ නැති කරන්නයි අපි මේ හදන්නේ. මට ඇති දෝෂයක් නෑ. කවුද එහෙම කියන්නේ? මම මේ හොඳට ඉන්නේ. නෑ හාමිනේ. අර ගමේ මිනිස්සුත් දැකලා තියෙනවා මේ හාමිනේ තනියම කියවනවා. මමත් ගෙදර නැති වෙලාවට එහෙම තනියම කියවන්න හේතුවක් නෑනේ. අනේ පින් සිද්ධ වෙයි. දැම්මම මේක නවත්තන්න. ඒත් ඇය කියන දේ කනකටවත් නොගෙන ගුරුන්නාන්සේ දිගටම මතුරගෙන ගියා. එක පාරටම වහලි පැත්තෙන් හරිම වේදනාබර කටහඬක් ඇහුණා. අනේ මාව බේරගන්න. අනේ මාව පිච්චෙනවා. අනේ ඔය මැතිරිල්ල නවත්තන්න අයියෝ. අන්න එතකොට තමයි ගමරාලට දෙයියෝ සිහි වුණේ. ඔහු හිතුවෙම වහලියට මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒත් ඔහු දැක්කා වේදනාවෙන් කෑ ගහන වවුලෙක්. ගමහාමිනේට තවත් මේක ඉවසන් ඉන්න බැරි වුණා. ඇය ගමරාලට ඇත්තම කිව්වා. ඒක ඇහුවා විතරයි ගමරාලට හොඳටම කේන්ති ගියා. ඔහු ගුරුන්නාන්සේට කිව්වා මේ යක්ෂයව කොහොම හරි මේ ගෙදරින් එලවලා දාන්න කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් අර වවුල අතුරුදහන් වුණා. ආයේ කවදාවත් යක්ෂයා මේ ගම ගෙදරට ආවේ නෑ. ඒත් එදා ඉඳන් ගමහාමිනේ බොහෝම දුකින් තමයි කාලය ගත කළේ. දුක් වෙන්න එපා හාමිනේ. අපිට යක්ෂයොත් එක්ක ඉන්න බෑනේ. අපි මිනිස්සු. ඒ වුණාට මිනිස්සු ළඟ නැති හොඳ ගතිගුණ යක්කු ළඟ තියෙනවා. මේ යක්ෂයා එහෙම වුණාට හැම යකාම එහෙම නෑ හාමිනේ. අපි හොඳයි කියලා ළඟට ගත්තට අන්තිමේදී අපිට මනතුරක් කරලා යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ගමරාල ගමහාමිනේට ඇත්තම තේරුම් කරලා දුන්නට පස්සේ ගමහාමිනේගේ දුක තුනේ වුණා. ඒත් ඇයට ඉඳහිට මේ යක්ෂයාව මතක් වුණා.
තමන්ට ගෙදර වැඩවලට යක්ෂයා උදව් වුණු හැටිත් මතක් වුණා. ඒ වෙලාවට ඇය වහල දිහා බලලා දිග සුසුමක් හෙළුවා. අපිට ජීවිතේ විවිධාකාර අයව මුණ ගැහෙනවා. සමහර අය බොහෝම නරකයි නපුරුයි කියලා හිතුවත් ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. සමහර හොඳයි කියලා හිතන අය හොඳ අයම නොවෙන්නත් පුළුවන්. ඒත් අපි ඒ හැමෝටම අවංකවම ලං වුණොත් ඕනිම නරක දෙයක් වුණත් හොඳ අතට හරවගන්න අපිට පුළුවන්. ඉතින් මේ වගේ තව ලස්සන කතන්දර අහන්න කැමති නම් අපේ ගෙදර YouTube නාලිකාව මේ දැන්මම සබ්ස්ක්‍රයිබ් කරන්න.